ප්‍රශ්න අංක 1 වර්තමාන සේවා ස්ථානය සහ ඔබේ තනතුර පිළිබඳ තොරතුරු. මෙම ප්‍රශ්නයේ අනුප්‍රශ්න 7ක් ඇතුළත් වෙනවා. දැන් අප එක් එක් අනුප්‍රශ්නය සඳහා පිළිතුරු දෙන්නේ කෙසේදයි විමසා බලමු. 1 සේවා ස්ථානයේ නම. මෙහිදී ඔබ සඳහන් කළ යුත්තේ ඔබ සාමාන්‍යයෙන් රාජකාරී සඳහා වාර්තා කරන කාර්යාලය පිළිබඳවයි. ඔබේ පත්වීම හෝ තනතුර කවර ආයතනයකට අයත් වුවත් ඔබ මෙහි සඳහන් කළ යුත්තේ ඔබ සාමාන්‍යයෙන් රාජකාරී සඳහා වාර්තා කරන සේවා ස්ථානයයි. උදාහරණ කිහිපයක් අප විමසා බලමු. ඔබ කළුතර දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ සේවය කරන පුද්ගලයෙක් නම් කිසිම විටක දිස්ත්‍රික් කාර්යාලය ලෙස පමණක් සේවා ස්ථානයේ සටහන් නොකළ යුතුයි. එයට හේතුව බොහෝ ආයතන සඳහා දිස්ත්‍රික් කාර්යාල තිබිය හැකි. මෙම සේවා ස්ථානය වෙන්කර හඳුනාගත නොහැකි. එබැවින් සෑම විටම ප්‍රශ්නාංක 1 සඳහා පිළිතුරු සැපයීමේදී ඔබගේ සේවා ස්ථානය අයත් ආයතනය හා ඔබගේ ආයතනයේ පිහිටීම හඳුනාගත හැකි වන පරිදි සේවා ස්ථානයේ නම සඳහන් කළ යුතුයි. එබැවින් මෙහිදී ඔබ නිවැරදිව පිළිතුරු දිය යුත්තේ දිස්ත්‍රික් කම්කරු කාර්යාලය කළුතර ලෙසයි. අපි තවත් උදාහරණයක් විමසා බලමු. යම් අයෙකුට මේ ආකාරයෙන් පාමිකා බණ්ඩාරවෙල ලෙස සේවා ස්ථානයේ නම සඳහන් කර ඇතැයි සිතමු. මෙම සේවා ස්ථානය කුමන ආයතනයක අයත්දැයි පහසුවෙන්ම හඳුනාගත නොහැක. ඒ ආයතනවලට ආවේනික කෙටි යෙදුම් පිළිබඳ දැනුමක් දත්ත පරිගණකගත කරනු ලබන කාර්ය මණ්ඩලය සඳහා නොමැති බැවින් කේතයක යම් දෝෂයක් ඇත්නම් නිවැරදි කළ නොහැක. එබැවින් හැකි සෑම විටම කෙටි යෙදුම් නොදිය යුතුයි. එනම් මෙහිදී ඔබ සඳහන් කළ යුත්තේ ප්‍රාදේශීය මිනුම්දෝරු කාර්යාලය බණ්ඩාරවෙල ලෙසයි. මීළඟට අප විමසා බලමු 1 සඳහා සේවා ස්ථානයේ නම සඳහන් කිරීමෙන් පසු සපයා ඇති කොටු 7 තුල ඔබගේ ආයතනයට අදාළ කේතාංකය සටහන් කරන්නේ කෙලෙසද කියා. මෙම සංගණනයේ පළමු අදියර ලෙස සියලු සේවා ස්ථාන ලැයිස්තුගත කළ අතර එහිදී එක් සේවා ස්ථානය සඳහා අනන්‍ය වූ අංක 7ක කේතාංකයක් ලබා දී ඇත. එම කේතාංකයේ මගින් ඔබගේ සේවා ස්ථානය පිළිබඳව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත සැකසුම් ඒකකයක සිට පවා හඳුනාගත හැක. ප්‍රාදේශීය මිලුම්දෝරු කාර්යාලයේ බණ්ඩාරවෙල සඳහා හිමි කේතය වන්නේ 42.402 යන්නයි. එය එක් කොටුවක එක් අංකයක් වනසේ පැහැදිලිව සටහන් කළ යුතුයි. මෙම කේතයේ මුල් අංක 2 වන 42 අනුව ඔබගේ සේවා ස්ථානය ඉඩම් අමාත්‍යාංශයට අයත් බවත් මුල් අංක 4 අනුව 42.2 අනුව ඔබගේ සේවා ස්ථානය මිනුම්දෝරු දෙපාර්තමේන්තුවට අයත් බවත් කාර්යාලයේ සිට හඳුනාගත හැකි බැවින් මෙම සංගණනයේදී ඔබ සටහන් කළ යුතු අතිශය වැදගත්ම කේතාංකය වන්නේ 1 සඳහන් මෙම අංක 7කින් සමන්විත කේතාංකය බැව් අවධාරණය කළ යුතුයි. මීළඟට අප ප්‍රශ්නාංක 1 සේවා ස්ථානයේ ලිපිනය සඳහා පිළිතුරු දෙන ආකාරය විමසා බලමු. ප්‍රාදේශීය මිනුම්දෝරු කාර්යාලය බණ්ඩාරවෙල පිහිටා ඇත්තේ අංක 1 ස්ප්‍රින් වත්ත කැබිල්ලවෙල උතුර බණ්ඩාරවෙල නම් මේ ආකාරයෙන් ඔබ පිළිතුරු සටහන් කළ යුතුයි. මෙහිදී අප බලාපොරොත්තු වෙන්නේ 1 සඳහන් සේවා ස්ථානයේ පිහිටීම හඳුනාගත හැකි පරිදි මෙහි ලිපිනය සඳහන් කිරීම වේ. මීළඟට අප ප්‍රශ්නාංක 1 සේවා ස්ථානයේ පිහිටි පරිපාලන දිස්ත්‍රික්කය සඳහන් කරන ආකාරය සලකා බලමු. මෙහිදී පළමුව
සේවා ස්ථානයේ පිහිටි පරිපාලන දිස්ත්‍රික්කයේ නම සටහන් කර ඒ සඳහා හිමි කේතය ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ඔබගේ ආයතනයට සපයා ඇති කේත ලැයිස්තු උපයෝගී කර ගනිමින් සඳහන් කළ යුතුය. අපගේ උදාහරණය අපි විමසා බලමු. බණ්ඩාරවැල පිහිටි ප්‍රාදේශීය මිනුම්දෝරු කාර්යාලය පිහිටි පරිපාලන දිස්ත්‍රික්කය වන්නේ බදුල්ලයි. බදුල්ල සඳහා හිමි කේතාංකය කේත අංක 81 ලෙස සටහන් කළ යුතුය. මෙය කේතාංක සඳහා සපයා ඇති කේත ලැයිස්තුවේ දිස්ත්‍රික්ක සඳහා කේත වගුව අනුව මෙහි සටහන් කළ යුතුය. මීළඟට ප්‍රශ්නාංක 1.4 සේවා ස්ථානයේ පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය. මෙහිදීත් ඔබගේ සේවා ස්ථානයේ පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ නම සඳහන් කර එයට අදාළ කේතය අදාළ කේත ලැයිස්තුවේ පිටු අංක 3 සිට 5 දක්වා ඇති කොටසින් තෝරා සටහන් කළ යුතුය. අපගේ උදාහරණයට අනුව ප්‍රාදේශීය මිනුම්දෝරු කාර්යාලය පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ බණ්ඩාරවැල වන අතර එයට හිමි කේතය වන්නේ 33යි. එය අදාළ කොටු තුල සටහන් කළ යුතුය. මීළඟට මෙම ප්‍රශ්නාවලියේ එක එක ප්‍රශ්නය සඳහා පිළිතුරු සැපයීමේදී සේවා ස්ථානය සඳහා පිළිතුරු සැපයීමේදී විශේෂයෙන්ම බිම් මට්ටමේ විවිධ ව්‍යාප්ත සේවාවන් සපයන එනම් වසම් මට්ටමින් පත් කර ඇති ගාම නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරීන්, දිවි නැගුම සංවර්ධන නිලධාරීන්, පැරණි සමුද්‍රි නිලධාරීන් ලෙස අපි හැඳින්වුවා වුණ පෞල් සෞඛ්‍ය සේවිකාවන් අපි මිඩ්වයිෆ් ලෙස උන්න හඳුන්වනවා. මහජන සෞඛ්‍ය පරීක්ෂකයින් එසේත් නැත්නම් PHI කියනවා. කුසිකර්ම පර්යේෂණ නිෂ්පාදක සහකරුවන් අපි කුපනිස ලෙස කෙටියෙන් හඳුන්වනවා. මෙම පුද්ගලයන් සඳහා තමන්ගේ වසම තුල තමාගේම කාර්යාලයක් පවත්වාගෙන යන අවස්ථා බහුලව දැකිය හැකියි. මෙම ප්‍රශ්නය සඳහා පිළිතුරු දීමේදී කිසිම අවස්ථාවක වසම තුන තිබෙන කාර්යාලය ඔබගේ සේවා ස්ථානය ලෙස සඳහන් නොකළ යුතු අතර ඔබ අනුක්ත කර ඇති කාර්යාලය මෙහිදී සටහන් කළ යුතුය. එනම් ග්‍රාම නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරීන් හා දිවි නැගුම සංවර්ධන නිලධාරියෙක් නම් ඔබගේ සේවා ස්ථානය ලෙස ඔබ අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහන් කළ යුතුය. පෞල් සෞඛ්‍ය සේවිකාවක්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් නම් ඔබ අදාළ වන ඔබ අනියුක්ත කර ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය නම් MOH කාර්යාලය පිළිබඳ 1.1 සඳහා සටහන් කළ යුතුය. ඔබ කුසිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකරුවෙක් නම් 1.1 සඳහා ඔබ සටහන් කළ යුත්තේ ඔබ අනියුක්ත කර ඇති ගොවි ජන සේවා මධ්‍යස්ථානයේ එසේත් නැත්නම් ගොවි ජන කේන්ද්‍රයේ නමයි. මේ සඳහා අප උදාහරණයක් විමසා බලමු. ඔබ ගම්පහ දිස්ත්‍රික්කයේ මීරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් දෙල්වල දකුණ ගාම නිලධාරී යයි සිතමු. එවිට ඔබ මේ සඳහා පිළිතුරු දිය යුත්තේ මෙසේය. කිසිම විටක ඔබගේ සේවා ස්ථානය ලෙස ග්‍රාම නිලධාරී කාර්යාලය දෙල්වල දකුණ ලෙස සටහන් නොකළ යුතුය. මෙහිදී ඔබ සටහන් කළ යුත්තේ ඔබගේ සේවා ස්ථානයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මීරිගම ලෙසයි. ප්‍රශ්නාංක 1.5 සිට 1.7 දක්වා පිළිතුරු සපයන ආකාරය විමසා බලමු. 1.5 තනතුර. මෙහිදී ඔබ දැනට දරන තනතුරු නාමය සඳහන් කළ යුතුය. කිසිම විටක කෙටි යෙදුම් නොයදිය යුතුය. මේ වන විට ඔබ යම් තනතුරක වැඩ බැලීම හෝ රාජකාරී ඉටු කිරීම සඳහා පත් කර ඇතනම් මෙහිදී ඔබ සඳහන් කළ යුත්තේ ඔබගේ ස්ථිර තනතුර පිළිබඳව වේ. මෙම ප්‍රශ්නය උපයෝගී කරගෙන තනතුරු අනුව රාජ්‍ය හා අධරාජ්‍ය සේවා නියුක්තිකයන්ගේ ප්‍රමාණයන් පිළිබඳ තොරතුරු එළිදැක්වීමට නියමිත බැවින් මෙම ප්‍රශ්නාංක 1.5 සඳහා කාර්යාලයේදී කේතාංක යෙදීමට නියමිතයි. එබැවින් මෙම ප්‍රශ්නය සඳහා ඔබගේ සම්පූර්ණ තනතුරු නාමය ලිවිය යුතුය. උදාහරණයක් ලෙස
පානී ලෙස යමෙකු සටහන් කර ඇතැයි සිතමු. මෙම තනතුරු නාමය දුටු පමණින් කිසිම අයුරකින් තනතුර කුමක්දයි පැහැදිලි වන්නේ නැහැ. යම් විටක මෙය පර්යේෂණ නිලධාරී විය හැක. තවත් විටක පරිසර නිලධාරී විය හැක. එබැවින් එකම කෙටි යෙදුමකින් ආයතන ගණනාවක විවිධ තනතුරු දරන්නන් සිටිය හැක. එබැවින් නිවැරදිව ඒ සඳහා කේතාංක ලබා දීමට නොහැකි වෙයි. එබැවින් ඔබගේ තනතුරු නාම සඳහා කිසිම විටක කෙටි යෙදුම් භාවිතා නොකරන්න. ප්‍රශ්නාංක 1.6 ඔබ සේවය කරන්නේ කාර්යාලගතවද නැත්නම් ශේෂ්ත්‍රගතව හා කාර්යාලගතවද යන වග. මෙහිදී කාර්යාලගත ලෙස සලකනු ලබන්නේ සාමාන්‍යයෙන් සතියේ වැඩ කරන සෑම දිනකම පාහේ කාර්යාලයේ රාජකාරී සඳහා වාර්තා කළ යුතු වීමයි. එසේ නොමැතිව ශේෂ්ත්‍ර රාජකාරී නිසා එක් විශේෂ ස්ථානයකට සීමා නොවි නිතිපතාම පාහේ ශේෂ්ත්‍රයට යමින් ප්‍රධාන වශයෙන්ම බිම්මට්ටමේ ව්‍යාප්ත සේවා කටයුතුට අදාළ රාජකාරී ඉටු කරයි නම් මෙහි අංක 2 එනම් ශේෂ්ත්‍රගතව හා කාර්යාලගත යයි සලකනු කළ යුතුයි. මීළඟට ප්‍රශ්නාංක 1.5 සහ 1.6 සම්පූර්ණ කරන ආකාරය පිළිබඳ උදාහරණ අනුසාරයෙන් තවදුරටත් විමසා බලමු. ඔබ සමාජ සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට ගතව සේවය කරන සමාජ සේවා නිලධාරියෙකු නම් අංක 1.5 යටතේ සමාජ සේවා නිලධාරී ලෙස ඔබගේ තනතුරු නාමය සඳහන් කළ යුතු අතර ඔබ අංක 1.6 සඳහා සටහන් කළ යුත්තේ කාර්යාලගත යන්නයි. ඔබ කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රේෂ්ඨ නිලධාරියෙකු ලෙස අනුයුක්තව සේවය කරන සමාජ සේවා නිලධාරියෙකු නම් මෙහිදී 1.6 සඳහා සලකුණු කළ යුත්තේ ශේෂ්ත්‍රගතව හා කාර්යාලගතව නැමැති කේතාංක 2යි. තවදුරටත් උදාහරණ කිහිපයක් විමසා බලමු. ඔබ සහකාර ප්‍රාදේශීය ලේකම්වරයෙකු ලෙස සේවය කරයි නම් ඔබ සටහන් කළ යුත්තේ තනතුර සහකාර ප්‍රාදේශීය ලේකම් ලෙසත් 1.6 කාර්යාලගත ලෙසත්. සහකාර ප්‍රාදේශීය ලේකම්වරු නිතර ශේෂ්ත්‍ර පරීක්ෂණ අධීක්ෂණ චාරිකාවල නිරත වුවත් බිම්මට්ටමේ ව්‍යාප්ත සේවාවන් වල නිරත නොවන බැවින් ඔබ සෑම විටම කාර්යාලගත ලෙස අංක 1 කේතය කව කළ යුතුයි. මීළඟට අප තවත් උදාහරණයක් විමසා බලමු. ඔබ රියදුරෙක් ලෙස සැලකමු. ඔබ රියදුරෙක් නම් ඔබගේ තනතුරු නාමය ලෙස රියදුරු ලෙස සටහන් කර ඔබගේ තනතුරේ ස්වභාවය අනුව එකම ස්ථානයක රැඳී නොසිටියද ඔබ කාර්යාලයකට නිතිපතාම පාහේ වාර්තා කළ යුතු බැවින් හා කිසිදු බිම්මට්ටමේ ව්‍යාප්ත රාජකාරිවල නිරත නොවන බැවින් ප්‍රශ්නාංක 1.6 සඳහා ඔබ සඳහන් කළ යුත්තේ කේතාංක 1 කාර්යාලගත යන්නයි. මීළඟට ප්‍රශ්නාංක 1.7 ඔබේ තනතුර අයත් වන ආයතනය. බොහෝ අවස්ථාවල ඔබගේ වර්තමාන සේවා ස්ථානය සහ ඔබේ තනතුර අයත් වන ආයතනය එකක්ම විය හැක. නමුත් ඇතැම් අවස්ථාවල ඔබගේ වර්තමාන සේවා ස්ථානයේ ඔබගේ තනතුර අයත් එනම් ඔබට වැටුප් ගෙවන හෝ ඔබට වැටුප් ගෙවීම සඳහා ප්‍රතිපාදන වෙන්කරනු ලබන ආයතනය නොවිය හැක. මෙහිදී ඔබ සඳහන් කළ යුත්තේ ඔබගේ තනතුර අයත් එසේත් නැත්නම් ඔබට වැටුප් ගෙවීම සඳහා ප්‍රතිපාදන වෙන්කරනු ලබන ආයතනයයි. උදාහරණයක් සලකා බලමු.
ඔබ අධ්‍යාපන අමාත්‍යාංශයට අනුයුක්තව සේවය කරන රියදුරු මහතෙකු යයි සිතමු. එහිදී ඔබ 1.7 සඳහා සටහන් කළ යුත්තේ අධ්‍යාපන අමාත්‍යාංශය යන්නයි. මීළඟට අප ප්‍රශ්නාංක 1.1.5 සහ 1.7 සඳහා පිළිතුරු සඳහන් කරන ආකාර කිහිපයක් සලකා බලමු. ඔබ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂකවරයෙක් නම් 1.5 තනතුර ලෙස සහකාර අධ්‍යක්ෂ ලෙස සටහන් කළ යුතු අතර 1.1 සඳහා සේවා ස්ථානයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව ලෙසත් ඔබේ තනතුර අයත් ආයතනයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව ලෙසත් සඳහන් කළ යුතුයි. ඔබ මහව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන සංවර්ධන නිලධාරියෙකු ලෙස සිතමු. එවිට ඔබේ තනතුර සංවර්ධන නිලධාරී සේවා ස්ථානයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මහව ඔබේ තනතුර අයත් ආයතනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මහව. මෙහිදී ඔබගේ තනතුර අයත් ආයතනයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මහව ලෙස සටහන් වන්නේ ඔබව ඍජු ලෙසම මහව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය සඳහා පත් කර ඇති අවස්ථාවලදී පමණි. තවත් උදාහරණයක් සලකා බලමු. ඔබව මහව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත කර ඇත්තේ විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ නම් ඔබේ තනතුර සංවර්ධන නිලධාරී ඔබගේ සේවා ස්ථානයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මහව. මේ අවස්ථාවේදී ඔබේ තනතුර අයත් ආයතනය විදේශ රැකියා නියුක්ති කාර්යාංශය ලෙස සටහන් කළ යුතුයි. මෙම අංක 1.7 ප්‍රශ්නය සඳහා පිළිතුරු සැපයීමේදී ඔබගේ වැටුප් ගෙවීම සඳහා ප්‍රතිපාදන වෙන් කරන ආයතනය ගැන පැහැදිලි අවබෝධයක් නොමැති නම් ඒ බව ඒ පිළිබඳ වඩාත්ම තොරතුරු දන්නා පාර්ශවයකින් විමසා සඳහන් කළ යුතුම වේ. කිසිදු විටක උපකල්පන අනුව කිසිවක් 1.7 ප්‍රශ්නය සඳහා පිළිතුරු නොලිය යුතුයි. මෙම සංගණනයේ අවසානයේ එළි දක්වන සංගණන අවසන් වාර්තාවේ එක් ආයතනයේ මුළු කාර්ය මණ්ඩලය වෙන් කරනු ලබන්නේ මෙම ප්‍රශ්නාංක 1.7 අනුව බැවින් වැඩි අවධානයක් යොමු කර පිළිතුරු සපයන ලෙස ඔබ සමගින් ඉල්ලා සිටිනවා. තවත් උදාහරණ කිහිපයක් සලකා බලමු. ඔබ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ යම් අංශයකට ප්‍රධාන කාර්යාලයේ යම් අංශයකට අනුයුක්තව සේවය කරන සංඛ්‍යාලේඛන නිලධාරීවරයෙකු නම් ප්‍රශ්නාංක 1.5 සඳහා සංඛ්‍යාලේඛන නිලධාරී ලෙසත් සේවා ස්ථානයේ ලෙස ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවත් ඔබගේ තනතුර අයත් ආයතනයත් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ලෙසත් සටහන් කළ යුතුයි. ඔබ රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ ජීව සංඛ්‍යාති ඒකකයට ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් අනුයුක්ත කර සිටින සංඛ්‍යාලේඛන නිලධාරියෙකු නම් ඔබගේ තනතුර සංඛ්‍යාලේඛන නිලධාරී ලෙසත් සේවා ස්ථානය රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව ලෙසත් තනතුර අයත් වන ආයතනයේ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ලෙසත් සටහන් කළ යුතුයි. තවත් උදාහරණ කිහිපයක් විමසා බලමු. ඔබ පේරාදෙණිය පිහිටි කුසිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ අංශයකට අනුයුක්තව සේවය කරන පර්යේෂණ නිලධාරියෙකු යයි සිතමු. ප්‍රශ්නාංක 1.5 සහ 1.7 සඳහා පිළිතුරු දිය යුත්තේ මෙසේයි. ඔබේ තනතුර පර්යේෂණ නිලධාරී ලෙස සටහන් කර සේවා ස්ථානයේ කුසිකර්ම දෙපාර්තමේන්තුව ඔබේ තනතුර අයත් ආයතනයත් කුසිකර්ම දෙපාර්තමේන්තුවමයි. තවත් උදාහරණයක් සලකා බලමු. ඔබ කුසිකර්ම දෙපාර්තමේන්තුවේ උපකාර්යාලයක් වන බෝම්බුවල ප්‍රාදේශීය කුසිකර්ම මධ්‍යස්ථානයට අනුයුක්තව සේවය කරන පර්යේෂණ නිලධාරියෙකු නම් ඔබේ තනතුර පර්යේෂණ නිලධාරී සේවා ස්ථානයේ ප්‍රාදේශීය කුසිකර්ම මධ්‍යස්ථානයේ බෝම්බුවල ලෙසත් ඔබගේ තනතුර අයත් ආයතනයේ කුසිකර්ම දෙපාර්තමේන්තුව ලෙසත් සටහන් කළ යුතුයි. ඔබ මහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා සමාජ සේවා නිලධාරියෙකු ලෙස බස්නාහිර පළාත්
සමාජ සේවා දෙපාර්තමේන්තුවෙන් අනියුක්ත කර ඇති විට ඔබේ තනතුර සමාජ සේවා නිලධාරී සේවා ස්ථානය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මහා මීරිගම ඔබගේ තනතුර අයත් ආයතනය බස්නාහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව ලෙස සටහන් කළ යුතුයි.